Good morning ළමයි. අද අපි යමු hair care එකට. ඒ කියන්නේ යනවා නෙමෙයි. ගෙදර ඉඳන්ම මමගේ කොණ්ඩෙට ට්‍රීට්මන්ට් කරගන්න හැටි තමයි අද පෙන්නන්න යන්නේ. ඔයාලා වීඩියෝ වල දාගෙන ඉතින් ලස්සනට දිගට කොණ්ඩයක් තියෙනවා කියලා පේනවා ඇති. ඒ වුණාට මට ලංකදී බැරි වුණා මගේ කොණ්ඩෙට මොකුත්ම ට්‍රීට්මන්ට් එකක් කරන්න කොණ්ඩේ ගැන හිතන්න බැරි වුණා. ඒ නිසා මම හිතුවා අද hair treatment ටික ගෙදර ඉඳන් මම සාමාන්‍යයෙන් කරන විදිහට කරගන්න. මේ බලන්න මගේ ඉස්සර තරම් නැහැ. දැන් කොණ්ඩේ මෙන්න මේ ඉස්සරහින්ම ගිහලා තියෙන චුට්ට පොඩ පෙවුන තියෙනට ඉස්සරහා තියෙනවා ටිකක් ඊට පස්සේ මේක කරලා තිබී මේ ඉස්සරහින් තිබුණේ මීට වඩා හොඳට කොණ්ඩේ තිබුණා. දැන් ඒ තරම් නැහැ. හරි. චූටි කාලේ මම ඉස්කෝලේ යද්දී මගේ ඔළුවේ උකුණු හිටියා. හැමෝගෙම ඉන්නෝනේ. තඩි හිටියා. ඒ කාලේදී අපේ අම්මා මට මේ උකුණන්ට බෙහෙත් විදිහට සැර ජාති ඔලුවට යූස් කරන්නේ නැහැ. අම්මා තමයි කොණ්ඩේට වැඩි ආදරේ. ඉතින් එයා ඒ කාලේ උකුණ ඉන්නකොට උකුණ හොඳ වෙන්න මෙන්න මේක ඒ කාලේ ඉඳන් තිබුණා මම දන්නේ ඒ කාලේ ගණන් කොහොමද කියලා 25ක් රුපියල් 25කට වගේ හරි 50කට වගේ හරි තියෙන්නේ නැත්තේ. මේකෙන් තමයි ඒ කාලේ ඉඳන්ම අපේ අම්මා මගේ ඔළුවේ ඉන්න උකුණු වඳ කරේ. පාතිමා කේශවර්ධනී මේ චුටිගේ මේ දැන් නම් මේක ලොකු බෝතලේ මම දැක්කක් තියෙනවා. හැබැයි ඒ කලින් ඉඳන් මම මේක ගත්ත හින්දා චුටි එකක් මාත් තරම් ආවා. මම මේකෙන් පස්සේ මේ අවුරුදු 5ක් විතර මගේ ඔළුවේ උකුණු හිටියේ නැහැ. මේක යූස් කරලා මේ අවුරුදු 5ක් වගේ මේ විතර තියෙනවා යාළුවේ. මේ එකක්. මේක ගහලා තියෙනවා පෙට්ටියේ ඇති දිලිසෙන රවුම තුලින් සෙලවෙන විට වෛද්‍යවරයාගේ පින්තූරය දිස්සේ එසේ නොමැතිනම් මෙය ව්‍යාජ ඖෂධයක් බැවින් ළඟමැති පොලිසියට දැනුවත් කරන්න කියලා. මේකේ තියෙනවා වෛද්‍යවරයාගේ ෆොටෝ එක දිස්සෙනවා. යාළුවා පේනවත් ඇති. කියන්නේ මේක ඔරිජිනල් එකක්. මේකම තමයි මේක මට මතකයි මේ බොක්ස් එකමයි මේකම මේ විදිහටම තමයි ඒ කාලේ තිබුණේ. කිසි වෙනසක් නැහැ. ඒකින්ද අම්මා මේක ඒ කාලේ යූස් කරමින් ඉඳ මගේ ඔළුව උකුණු හිටියේ නෑ. ඉස්කෝලේ ගිහින් නිවාඩු කාලෙදී මේක යූස් කරනවා. ඒකට ඉස්කෝලේ යනකොට උකුණු තියෙනවා. ලේඩිත් එක්කම නැති වෙනවා මේකට. කොණ්ඩේටත් හොඳයි මේ වගේ චූටි යාවිල් එකක් තියෙන්නේ. ඉතින් මේක මම යූස් කරා මේ ඉතින් අම්මගෙන් අයින් වෙලා බෝඩි වලට ඇවිල්ලා ජොබ් කරලා දිගට යන කාලෙදිත් මේක යූස් කරා. ඊට පස්සේ අවුරුදු මේක යූස් කරලා අවුරුදු 5ක් වගේ යනකම් ආයෙත් උකුණු හිටියේ නෑ ඔළුවේ. ඉස්කෝලේ යන කාලේ නම් ඉස්කෝලේට ගියාම යාළුවන්ගෙන් එහෙම වෙනවා. ඉස්කෝලෙන් අවුට් වෙලා මේක යූස් කරන කාලෙදී එකපාරක් යූස් කරලා අවුරුදු 5ක් විතර යනකම් පිරිසිදුව ඔළුව තියාගෙන ඉන්නවා. කොණ්ඩේම තියාගෙන ඉන්නවා. හොඳට වොෂ් කරලා මේකෙන් මේ උකුණු හැදෙන්නේ නැහැ. ලේඩිත් එක්කම නැති වෙලා යනවා. මේක ඒ කාලේ තිබුණේ මේ චූටි බොක්ස් එක විතරයි. මෙයාලගේ මේකේ තියෙනවා මිලිලීටර් 10ක්. මිලිලීටර් 10ක් තියෙන මේ පොඩි කප් මේක විතරයි මම දැකලා තිබුණේ ඒ කාලෙදිම. දැන් නම් මේකේ ලොකු එකක් තිබුණා මම ගන්න ගියාම මම ඒකට අර පුරුද්ද චූටි එක මරන් ආවා. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ ළමයි. රුපියල් 150යි. දැන් මේක 150යි. ඒ කාලේ නම් මේක මීට අතර ගණන් අඩුයි. මෙන්න මෙතන චූටියට ගහලා තියෙන්නේ 150යි එක තියෙන්නේ. මේක අනිත් එක හරිම සෝදයි. මම මෙතනින් දෙන්නේ hair care routine එකේ මෙතනින් තමයි පටන් ගන්නෙ. මේක ගලවගත්තා. මේක කරගන්න බැහැ. මේක ගලවගත්තා. හරිම සෝදයි. ඒ සෝදත් මම ආකයි. පාතිමා කේශවර්ධනී උකුණන් හා ලේඩින් ඉවත් කරයි. හිසකෙස් පැලීම් නවතාලයි. ගැලවී යාම නවතාලයි. හිස්වල ඉවත් කරයි. අකලට හිසකෙස් පැසීම නවතාලයි. දීප්තිමත් කරයි. තඹ පැහැති හිසකෙස් කළු පැහැති ගන්වයි. තුනී හිසකෙස් ඝන කරයි. උදුගෝවා කෑම සති 3න් සුව කරයි. උදුගෝවා කෑමත් හොඳ ඇති. දේශීය ඖෂධයක් බැවින් කිසිදු අතුරුආබාධයක් නොමැති බව සාතික කරමි. එහෙම තමයි තියෙන්නේ. මේක ඔරිජිනල් එකමයි. මේ ડોක්ටර්ගේ මේක තියෙනවා. මේ ඉතින් මම දැන් මේක ඔලුවට දාගන්නවා. මේක දාගෙන කිතව ලීෆ්ලට් එකක් තිබුණා මගේ තියෙන්නේ තියෙනවා. පැය දෙකක් වගේ ඒ දවස්වල හිටියා. මේක දාලා ඉන්න ඕනේ කියලා. හරිම සුන්දරයි තියෙන්නේ.
මෙච්චර ගොඩක් මේකෙන් හොඳ දේවල් වුණාට මම ඇත්තට මේක පාවිච්චි කරන්න ගන්නේ මේ උකුණු වද වෙන්න මේකෙන් පස්සේ අවුරුදු 5කින් වගේ මගේ ඔළුවේ උකුණු හිටියම නැහැ. මේ දැන් ආයෙත් මම දන්න විදියට මේ ළඟකදී මට අහු වුණා චුට්ටක්. බයයි මම කැමති නැහැ මේක දිග්ගයි අනිත් එක මම කැමති නැහැ එහෙම උකුණු ඉන්නවට. ඒ නිසා මට මේ ළඟකදී එකෙක් දෙන්නෙක් අහු වුණා. ඒ කියන්නේ හැදෙන්න පටන් අරන් ආය. ඒක නිසා මේක කරනවා. මේක කරාම ඇත්තටම ආයේ මේ අවුරුදු 5ක යනකම් මගේ ඔළුව හැදෙන්නේ නැහැ. ඔයාලටත් එහෙම වෙන්නේ. මේක පාවිච්චි කරන කාකට ඉන්නවනම් කියන්න බලන්න. හරි ළමයි දැන් අපි කොණ්ඩේ වොෂ් කරගෙන එමු. අන්න මම කොණ්ඩේ වොෂ් කරා. දැන් යන්නේ ඔයිල් ට්‍රීට්මන්ට් එකට. මේ තෙල් එක ළමයි ගෙදර අම්මා හිඳලා යවපු තෙල් එකක්. එතකොට ඒකට මම විටමින් E කැප්සූල් එකක් අරගෙන මික්ස් කරගන්නවා. මිලිග්‍රෑම් 400 විටමින් E කැප්සූල් එකක් අරන් මික්ස් කරලා ඔළුවේ ස්කැල්ප් එකේ හොඳට ගාලා මැසාජ් කරනවා. ඒක තමයි ඔයිල් ට්‍රීට්මන්ට් එක. මේ වගේ අරගෙන තෙල් චුට්ටකට ගෙදර හිඳලා යපු තෙල් තියෙන්නේ මේ. තෙල් චුට්ටකට අරගෙන හොඳට ස්කැල්ප් එකේ කෙස් අඩු තැන් වල දාලා හොඳට මසාජ් කරනවා. එහෙම මසාජ් කරගෙන කොණ්ඩේ පීර ගන්නවා. ඔන්න ඔය ටික තමයි මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එකයි හෙයා කෙයාර් රුටින් සම්පූර්ණයෙන්ම